YouTube channel එකට පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම හිතුවා මම මේ නයිමිරිස් වගාවේදී ලබාගත්ත අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. මම කලින් වීඩියෝස් දෙකකුත් කරලා තියෙනවා මම කොහොමද අවම පිරිවැයකින් මගේ මේ නයිමිරිස් වගාව පටන් ගත්තේ. එතකොට මම මොනවද පස් මාධ්‍යයට යොදාගත්තේ. මේ දේවල් මම කලින් වීඩියෝ එකත් පැහැදිලි කරලා තියෙනවා. ඔයාලා දන්නවනේ මම ජොබ් එකක් කරන ගමන් තමයි මගේ මේ ගෙවතු වගා කටයුතු සිදු කරගෙන යන්නේ. ගෙදරට ඕනේ එළවලු පොඩිවට හදාගෙන යන ගමන් තමයි මට මේ නයිමිරිස් වගාව ගැනත් ආසාවක් ඇති වුණේ. ඉතින් ඇත්තටම අපි ඕනම එළවලුවක් එහෙම නැත්නම් මල් පැලයක් වුණත් ඒක ලොකු වෙනකන් දකිනකොට ඒ මල් හැදෙනකොට ගෙඩි හැදිලා අපිට අස්වැන්න දෙනකොට පුදුමාකාර හිතට සැනසීමක් වගේම සතුටක් ලැබෙනවා. ඉතින් මම නයිමිරිස් පැල ටිකක් වැඩිපුර හදලා තියෙනවා 50ක් විතර. ඒ නිසා ගෙදර පරිභෝජනයට ඉතුරු කරලා ඉතුරු ටික මම කඩේකට දෙනවා. ඉතින් මේ නයිමිරිස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අනිත් මිරිස් ප්‍රභේදත් එක්ක බලද්දී ඉක්මනින්ම දිලීර රෝගවලට කෘමිහානිවලට ඉක්මනින්ම ලක් වෙන භෝග වර්ගයක්. අන්න ඒ නිසාම අපි නයිමිරිස් වවද්දී අපේ අවධානය මේ නයිමිරිස් ගස්වලට වැඩියෙන්ම දෙන්න ඕනේ. ඉතින් සමහර කට්ටිය අහලා තිබ්බා රසායනික පොහොර විතරක් යොදලා නයිමිරිස් වගාව සිදු කරන් යන්න පුළුවන් නේද කියලා. ඇත්තෙන්ම ඔව්. එහෙම කරන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරේ මට ගෙදර තියෙන දේවල් වලින් සුළුවෙන් පටන් ගන්නනේ. ඒකයි මම කාබනික පොහොර වලට වැඩි තැනක් දීලා මේ විදිහට පස් මාධ්‍යත් මම ගෙදරින්ම තියෙන දේවල් සකසාගෙන පටන් ගත්තේ. ඉතින් ඔයාට රසායනික පොහොර වලට මිලක් දරන්න පුළුවන් නම් ඒවා වලින් විතරක් වුණත් ඔයාගේ වගාව සිදු කරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයාට සුළුවෙන් මේ වගාව කරලා බලන්න ආස කෙනෙක් නම් මං වගේ ඔයාට ගෙදර තියෙන දේවල් උපයෝගී කරගෙන වගාව පටන් අරගෙන අත්දැකීම ලබා ගන්නත් පුළුවන්. දැන් මේ කාලෙ වෙද්දී මගේ සමහර ගස් වලට පොඩ්ඩක් කොළ කොට වීමක් ඇවිත් තියෙනවා. ඉතින් ඒකටත් ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ගොඩක් වෙලාවට මේ ගස් ටික වෙනද තරම් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි කාබනික වගාවක් සිදු කරත් රසායනික වගාවක් සිදු කරත් කෘමිහානි කියන දේවල් ඕනම වගාවකට එන්න පුළුවන්. ඒ වගේම දිලීර හානිත්. ඒ වගේම ඔයාට කාබනික වගාව සිදු කරන් යන අතරතුරේදී මමත් පාවිච්චි කරන රසායනික පොහොර යාරමිලා හැම සාමාන්‍යයෙන් සති දෙකකට වතාවක් වගේ. එතකොට අර කාබනික පොහොරත් එක්ක සාමාන්‍යයෙන් හොඳ අස්වැන්නක් අපිට ගන්න පුළුවන්. මොකද ඒ අතරතුරේදී රසායනික පොහොරත් සති දෙකකට වතාවක් වගේ පාවිච්චි කරන නිසා. ඔයාලට පේනවද මෙන්න මේ ගහේ කරල් තිබුණට කොළ කුඩය වීම පොඩ්ඩක් පටන්ගෙන තියෙන්නේ. ඉතින් මේවට දැන් ප්‍රතිකාර කරන්න ඕනේ. මම මේ වගාවට අලුත් කෙනෙක්නේ. ඉතින් මම අත්හදා බලන මං ආසාවෙන් සිදු කරන වගාව ගැන ඔයාලට අදහසක් දෙන්න තමයි මම මේ වීඩියෝස් දාන්නේ. ඉතින් මීට වඩා නිසියාකාරව වගාව ගැන ගොඩක් දැනුම තියෙන එහෙම කට්ටිය ගොඩාරියක් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ දැනුමත් ඔයාලගේ වගාවට එකතු කරගන්න. මම මේ කරන්නේ මගේ හිතේ තියෙන සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න එක. ඉතින් කතාවෙන් අම්මයි මයි දෙන්නම අපේ නයිමිරිස් අස්වැන්න කඩා ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මට මේ අස්වැන්න නෙලද්දී හිතුණු තව දෙයක් තමයි මගේ නයිමිරිස් මං හදලා තියෙන්නේ කොටස් දෙකක් විදිහට. කොටසක් ගොඩක් හෙවන වැඩියෙන් ලැබෙන තැනක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසට පැය 4ක් වගේ තමා හිරු එළිය ලැබෙන්නේ. ගොඩක් ගස් කොළන් වලින් වටවෙච්ච තැනක තමා මං මගේ නයිමිරිස් ගස් වලින් කොටසක් හදලා තියෙන්නේ. ඇත්තටම එතන ගස් උස යනවා මිසක් කරල් ගොඩක් අඩුයි. ඒ වුණාට ගස් උස යනවා. මොකද ඉර එළිය හොයාගෙනත් ගස් උස යනවානේ. ඒ වුණාට ඒ තරම්ම ඵලදාවක් නැහැ. ඵලදාව අඩුයි. ඒත් මම තව කොටසක් හදලා තියෙනවා කෙසෙල් ගස් අතර. ඒ කියන්නේ කෙසෙල් වගාවක යටි වගාවක් විදිහට හදලා තියෙනවා.
එතනදී ගොඩාක් හෙවණක් නැහැ. සාමාන්‍යයෙන් පැය 8ක් වගේ හිරු එළිය ලැබෙනවා. අවුව ගොඩක් වැටෙනවා. ඉතින් ඒ ගස් ටිකේ ඇත්තටම සෑහෙන්න ඵලදාවක් මට කඩා ගන්න පුළුවන්. හැම පාරම මං ඒ අත්දැකීම විඳිනවා. ඒ කියන්නේ අර මගේ හෙවණ වැඩියෙන් වැටෙන තැන කොහොමත් කරල් ගොඩක් අඩුයි. ඒ වුණාට මගේ අනිත් කොටසේ කරල් ගොඩක් වැඩියෙන් මට හම්බ වෙනවා. ඇත්තටම ඉතින් හිරුවෙලිය අනිවාර්යෙන් මේ ගස්වලට ඕනේ. ගොඩක් අය අහනවනේ ඉරේලිය වගා කරන්න බැයිද කියලා. මං නම් හිතන්නේ හිරුවෙලියත් එක්ක ගොඩක් හොඳට ප්‍රභා සංශ්ලේෂණ කටයුතු සිද්ධ වෙන නිසා මේ ඵලදාව ගොඩක් ගන්න පුළුවන්. හැබැයි අපි අවශ්‍ය විදිහට ජලය ලබා දෙන්න ඕනේ. මොකද හිරුවෙලිය තියෙද්දී ගොඩක් වෙලාවට කොළ වීම වගේ රෝගත් එන්න ඉඩකඩ තියෙනවා. ඉඩකඩ වැඩි. ඒ නිසා අපි ඒ ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අර කොළ වීම ආවත් සමහර ලාවට ගස්වල ඵලදාව තියෙනවා. සමහර වෙලාවට නම් කොළ වීම වැඩි වුණොත් ඵලදාවක් නැහැ. ගහත් ඇත්තටම නැති වෙලා යන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒවා පාලනය කරගෙන අපි වගාව සිදු කරගෙන යන්න ඕනේ. ඔන්න කතාවෙන් අපි නයිමිරිස් ටික කඩාගෙන ඉවරයි. මෙතන කිලෝ 4ක් තියෙනවා. ඉතින් මේ දවස්වල නම් නයිමිරිස් මිල ටිකක් පහත බහැලා තියෙන්නේ. රුපියල් 500කට වගේ තමයි කිලෝ එක අලෙවි කරගන්න පුළුවන් වුණේ. ඒත් මම ජනවාරි පෙබරවාරි මුල දෙසැම්බර් වෙන්න මේ ටිකේදී නම් කිලෝ එකක් 1000ට වැඩියෙන් අලෙවි කරගන්න හැකියාව තිබ්බා. මොකද වර්ෂාවත් එක්ක නයිමිරිස් මිල ගණන් ගියපු නිසා කිලෝ එක 1200 1500 මේ වගේ ගණන් වලට උනත් අලෙවි කරගන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් දැන් නම් රුපියල් 500 වෙනකන් කිලෝ එක අඩු වෙලා තියෙන්නේ. අපෙන් කඩවල වලට ගන්නේ කිලෝ එක රුපියල් 500 400 උනාට ඒ සිල්ලර කඩවලින් විකුණද්දී නම් පුංචි ග්‍රෑම් 100ක් වුණත් 120ට වගේ 100ට වගේ විකුණනවා. ඒ කියන්නේ කිලෝ එකක් 1000 1200 වගේ ගණන්නේ. ගොඩාක් වෙලාවට ඉතින් හැම බෝකකම වගේ අතරමැදියා තමයි ලාභ ලබන්නේ. සමහර කාලවලදී තමයි ගොවියට හරි ලාභයක් ලැබෙන්නේ. ඔයාලට පේනවද දැන් මම මේ ගස්වලට හිටවලා තිබ්බ ආධාරකත් දිරලා ගිහින් තියෙන්නේ. ඉතින් මගේ පාත්තිය සුද්ධ කරන්න වෙනවා, වල් පැලෑටි ගලවන්න වෙනවා. ඒ වගේම අලුතින් ආධාරකත් හිටවන්න වෙලා තමා තියෙන්නේ. ඉතින් ඒ දේවල් ඔක්කොම නිවාඩු පාඩුවේ කරගන්න වෙනවා. එළවලු පැලයක් වුණත් එහෙම නැත්නම් මල් පැලයක් වුණත් තමන්ගේ අතින් හැදිලා ඒ මල් හැදෙද්දී, ගෙඩි හැදෙද්දී ඒවා අපි ගෙදරට පරිභෝජනයට ගත්තී ඇත්තටම පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා. ඉතින් ඔයත් ඔයාගේ ගෙවත්තේ අදම ඔයා කැමති භෝගයක් වගා කරලා බලන්න. මමත් මේ වීඩියෝ කරන්නේ මට එහෙම දැනුණ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේ ඔයාට වැදගත් වෙන පොඩි හරි දෙයක් තියෙන්නේ නැති කියලා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.